දෙවියන් අදහන බැතිමතුන් අතරින් දේශපාලඥයන් ධනපතියන් ලොකු මුදලක් වැය කර වන්දනාවේ යන එක් ස්ථානයක් තමයි ඉන්දියාවේ තිරුප්පත්ති කෝවිල. මේ හා සමානව අපේ රටේ සල්ලි ඇති පුද්ගලයන් හා දේශපාලඥයන් බුරුතු පිටින් දෙවියන් වැදීමට යන ස්ථානයක් තමයි කැබිලිත්ත දේවාලය හෙවත් සියඹලා දේවාලයයි. ඉතින් අද අපි ඔබට කියන්න යන්නේ හාස්කම් පිරුණු කැබිලිත්තේ දේවාලයේ ඔබ දන්න හා නොදන්න ඉතිහාස කතාවයි. යාල ජාතික වනෝද්‍යානයට අයත් අංක 2 කලාපයේ කුඹුක්කන් ඔය ආසන්නයේ ඇති මෙම සියඹලා දේවාලය හෙවත් කැබිලිත්ත දේවාලය ඈත අතීතයකට උරුමකම් කියාපාන ඓතිහාසික ගුප්ත වූ ස්ථානයකි. කිසිදු ගොඩනැගිල්ලක් නොමැති මෙම ස්ථානයේ අඩි 9ක් පමණ උසින් යුතු සියඹලා ගසක් පවතින අතර මෙම ස්ථානයට ආසන්නයේ ඔකද ඓතිහාසික දේවාලයද කුමන ජාතික වනෝද්‍යානයට මායිම්ම පිහිටා තිබේ. නිතර අතුපතුගේ පරිදි සකස් වූ කුඩා බිම් තීරුවක සියඹලා ගස හටගෙන තිබෙන අතර මෙම සියඹලා ගස මුල් කරගෙන බැතිමතුන් පුද පූජාවන් සිදු කරනවා. කතරගම දෙවියන් ජන සමාජයට හඳුනා ගනු ලබන්නේ දුටුගැමුණු මහරජතුමා කතරගම දේවාලයේ ඉදිකිරීමෙන් පසුවයි. කතරගම දේවාලයේ ඉදිකිරීමට පෙර සිටම මෙම අඩවිය කතරගම දෙවියන්ගේ අනසක පැතර තිබූ බිමක් බවට කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහත්තයා වන සොමිපාල ටී රත්නායක මහතා පවසයි. සුවිශේෂී කාරණා වන්නේ කැබිලිත්ත භූමිය ඓතිහාසික වශයෙන් වැදගත් වන්නේ මෙහි ඇති ගුප්ත හා හාස්කම් රැසක් හේතුවෙනි. 1602 දී අපදිවයින ආක්‍රමණය කළ ඕලන්දකාරයන් විසින් දේවාල පන්සල් කොල්ලකමින් දේශීය උරුමයන් වනසමින් සිටි සමයේදී කතරගම දේවාලයේ වස්තුව රැක ගැනීමට පාරම්පරික කපුවන් දිවි හිමියෙන් කටයුතු කර තිබෙන බවද සඳහන් වනවා. ඕලන්දකාරයන් රුහුණු ප්‍රදේශයට පැමිණීම නිසා දේවාලයේ රහස්ගත වස්තුන් සියල්ලම රැගෙන කපු මහත්තුරුන් මෙම සියඹලා දේවාලයේ පිහිටි භූමියට පැමිණි බවද සඳහන් වනවා. කැබිලිත්තට පැමිණි කපු මහත්තුරුන් ඔවුන්ට නෑකම් කියන කැබිලිත්තේ රාළ නම් පුද්ගලයාට දේවාලයේ වටිනා වස්තුව රැකදෙන ලෙස ඉල්ලා දෙවියන්ගේ වස්තුව අසල සියඹලා ගස් බිනයක් තුළ සඟවා උදේ හවස පූජාවාර 3 බැගින් කළ බවද සඳහන් වනවා. කැබිලිත්තේ රාළ දෙවියන්ගේ වස්තුව රැකගෙන මාස කිහිපයක් මෙම ස්ථානයේ සියඹලා ගසට පුද සත්කාර කරමින් දෙවියන්ගේ වස්තුව රැකගනු ලැබූ බවද සඳහන් වනවා. ඕලන්දකාරයින් මෙම සියඹලා ගස පිහිටි ස්ථානයටද පැමිණ තිබූ අතර ඕලන්දකාරයින් 10 දෙනෙකු සමග තියුණු සටනක් කරන්නට කැබිලිත්තේ රාළට සිදුවිය. ඕලන්දකාරයින් සියලුම දෙනා මරා දැමීමට කැබිලිත්තේ රාළට හැකිවනවා. සටනේදී සිදු වූ තුවාල නිසා කැබිලිත්තේ රාළ මරණාසන්න තුවාල ලබා මෙම ස්ථානයේදී මියගිය අතර මිය යන මොහොතේදී තමන් කුමන හෝ බලවේගයකින් කතරගම දෙවියන්ට අයත් වස්තුව රැකගන්නා බවට කළ ප්‍රාර්ථනයක් නිසා කැබිලිත්තේ රාළ මිය යෑමෙන් පසු අදෘශ්‍යමාන බලවේගයකින් මෙම භූමියේ අරගෙන සිටින බවටද පැවසෙනවා. පසුව දේවාලයේ වස්තුව නැවතත් කතරගම දේවාලයේ තැන්පත් කර තිබෙනවා. එතැන් සිට මෙම සියඹලා ගස පිහිටි භූමියේ ඓතිහාසික භූමියක් ලෙස පැරැන්නන් නම් කර තිබෙනවා. මෙහි නොපෙනෙන දේවාලයක්ද පවතින බව ජනප්‍රවාදයේ සඳහන් වනවා. තවද නිදන් සොරකුගේ ඇසට නොපෙනෙන තලගුළු වෙහෙර සහ නිල් මානෙල් පැලැස්සද මෙම භූමියේ පිහිටා ඇති බවට අතීත ජනයා පවසා තිබෙනවා. තවද කතරගම දෙවියන් භාවනා යෝගීව වැඩ වාසය කරන භූමියක් ලෙසත් මෙම දේව අඩවිය හඳුන්වයි. මෙම සියඹලා ගස දේවාලයේ අවට විශාල බෝධියක්ද පවතින අතර මේ වටා ඇති වනයේ විහෙර විහාර රැසක නටබුන් අදටත් දැක ගන්නට ලැබෙනවා. 1818 දී ඌව වෙල්ලස්ස කැරැල්ල සමයේදී වීර කැප්පෙටපොළ නිලමේතුමාද මෙම ස්ථානයට පැමිණ පුද පූජාවන් තබා දේව ආශිර්වාදය ලබාගත් බවට ඉතිහාසයේ සඳහන් වෙලා තියෙනවා. 1978 දී මෙම අඩවියට පැමිණ මුස්ලිම් වනජීවී අඩවි නිලධාරියෙකු වැලි කුකුලෙකුට වෙඩි තබා මරා දමා මස් කෑමට සැරසෙද්දී ලේබඩ යමින් ඔහුව රෝගාතුර වී තිබෙනවා. ඔහුව වහාම ජිප්‍රියට දමා ගනු ලැබූ අවස්ථාවේ ජිප්‍රියද ගිනිගෙන තිබෙනවා. හාස්කම් පිරුණු කැබිලිත්ත පුදුමෙමට වසර 30ක යුද්ධය සමයේ කිසිදු මිනිසෙකු ගියේ නැතත් යුද්ධයෙන් පසු යම් යම් පිරිස් කැබිලිත්ත දේවාලය වන්දනා කරන්නට පටන් අරන් තියෙනවා. එහි ප්‍රතිඵලයක් විදියට කතරගම මහා දේවාලය වගේම කැබිලිත්ත දේව භූමියටත් අධික ජනකායක් එන්න පටන්ගෙන තියෙනවා. එහෙනම් සදා සිතින් පේ වෙලා ආත්මික සුවය ලබා ගැනීමටත් දෙවියන් වැඳ පුදා ගැනීමටත් මෙම භූමියට යන්න කියන මතක් කිරීමත් සමග මෙම භූමිය চিරාත් කාලයක් රැකේවා යන ප්‍රාර්ථනාව සමග අදට මම ඔබෙන් සමුගන්නම්.